අපි බොහෝ දෙනා හිතන්නේ ජීවිතය වෙනස් වෙන්න නම් ලොකු තීරණයක්, ලොකු ශක්තියක්, ලොකු මොටිවේෂන් එකක් ඕන කියලා. නමුත් ඇත්තටම ජීවිතේ බිඳ වැටෙන්නෙත් නැවත ගොඩනගන්නෙත් පොඩි පොඩි දේවල් වලින්. මේ කතාව කම්මැලි පුද්ගලයෙකුගේ කතාවක් නෙවෙයි. මේ කතාව අතරමං වෙච්ච පුද්ගලයෙකුගේ කතාවක්. කමල් කම්මැලි වුණේ නැහැ. ඔහු අතරමං වෙලා හිටියේ. සෑම රාත්‍රියකම ඔහුටම මෙහෙම කියාගත්තා. හෙටනම් මම මගේ ජීවිතය වෙනස් කරගන්නවා. නමුත් සෑම උදෑසනකම එකම රටාව. ෆෝන් එක කුරු ගෑම, කාලේ නාස්ති කිරීම, ජීවත් වෙනවා වෙනුවට ජීවත්වීම. දිනක් වැදගත් විභාගයකින් අසමත් වුණාට පස්සේ ඔහු නිහඬවම නිවසට ඇවිද ගියා. කලකිරීමේ බර අන් අයගෙන් නෙවෙයි, ඔහුගෙන්ම. කමල් තනිවම වාඩි වී සිටින වෙලාවක ඔහුගේ සීයා නිහඬවම පැමිණ පැරණි කැඩුණු ඔරලෝසුවක් ඔහුගේ අතේ තිබ්බා. සීයා කිව්වා, "කමල්, ජීවිතයේ එකවරම බිඳ වැටෙන්නේ නෑ. කුඩා නරක පුරුදු එක්ක හැමදාම ටිකෙන් ටික බිඳ වැටෙන්න ගන්නවා." කමල් ඔරලෝසුව දිහා බැලුවා. කටු නතර වෙලා. සීයා ආයෙත් කිව්වා, "ඒක නතර වෙලා තියෙන්නේ නොසලකා හැරපු නිසා. ඔයා පුංචි දේවල් නොසලකා හැරියොත් ඔයාගේ සිහිනත් ඒ විදිහටම නතර වෙනවා." ඊට පස්සේ සීයා කමල්ට කවදාවත් අමතක නොවන වචන ටිකක් කිව්වා. "පොඩි හොඳ පුරුද්දක් හදාගන්න. එතකොට ඔයාගේ මුළු ජීවිතේම ආයෙත් ඉස්සරහට යන්න පටන් ගනීවි." කමල් තීරණයක් ගත්තා. ඒක ලොකු තීරණයක් නෙමෙයි. සම්පූර්ණ මිනිසෙක් වෙන්නත් නෙවෙයි. සියල්ල එකවර වෙනස් කරන්නත් නෙවෙයි. එක පොඩි දෙයක්. උදේට විනාඩි 20කට කලින් අවදි වෙන්න. පළමු දිනේ ගොඩාක් අමාරු වුණා. දෙවරක් අහපව් නිදාගත්තත් ඔහු නැගිට්ටා. 4 වන දිනේ වෙන විට ඒ වැඩේ අතහැර දමන්න ළඟා වුණා. මොකද පැරණි පුරුදු ගුරුත්වාකර්ෂණය වගේ ඔහු පසුපසට ඇද දැම්මා. නමුත් ඔහු Tamanටම කියාගත්තා, කුඩා කියන්නේ දුර්වල කියන එක නෙවෙයි. කුඩා කියන්නේ ආරම්භයයි. විනාඩි 20 විනාඩි 30 වුණා. විනාඩි 30 පැය වුණා. ඔහු ටික ටික කියවන්න, ව්‍යායාම කරන්න, පාඩම් කරන්න පටන් ගත්තා. ලොකු වෙනසක් ඔහුට දැනුනේ නෑ. නමුත් ඔහු තුල වෙනස් වීමක් සිදු වෙමින් තිබුණා. මාසයකට පස්සේ ඔහුට අමුතු දෙයක් තේරුණා. තවදුරටත් මොටිවේෂන් එකක් අවශ්‍ය නැහැ. ඔහුගේ විනය ඔහුටත් වඩා ශක්තිමත් වෙලා. ඔහු එක් රැයකින් අලුත් මිනිහෙක් වුණේ නැහැ. නමුත් ඔහු සෑම දිනකම වඩා හොඳ මිනිහෙක් වුණා. මාස 6කට පස්සේ කමල් වරක් අසමත් වුණු එම විභාගයේ සමත් වුණා. එක් දවසක ඔහු අලුත් වැඩියා කරපු ඔරලෝසුව සීයාට ආපහු දුන්නා. ඔරලෝසුව නැවතත් වැඩ කරනවා. ස්ථාවරව, ශක්තිමත්ව. කමල් මෙහෙම කිව්වා, "හොඳ පුරුදු අපි දෙන්නවම හදාගත්තා." සීයා මෘදු සිනාවක් එක්ක කිව්වා, "ඒක තමයි දෛනික විනයේ බලය. කුඩා පුරුදු ඔයාගේ දවස පමණක් නෙවෙයි, ඔයාගේ මුළු ජීවිතේම වෙනස් කරනවා." මේ කතාවෙන් අපි ගන්න ඕන එකම දේ, අද ඔබේ මුළු ජීවිතේම වෙනස් කරන්න අවශ්‍ය නැහැ. එක් කුඩා පුරුද්දක් වෙනස් කරන්න. දිනපතා නැවත කරන්න. මොකද විනය යනු එන්ජිමයි. පුරුදු යනු මොටිවේෂන් නැති වෙච්ච දවස්වලත් ඔබ ඉස්සරහට ගෙන යන ඉන්ධනයි. අද එක කුඩා දෙයකින් පටන්